Hey guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මම කියනවා ඔව් අපි ඇවිල්ලා ඉන්නේ අද බඩු ටිකක් ගන්න මගේ අතින් මේ ගිය සතියේ පිහිය කැඩුනා. ඉතින් පිහියක් ගන්න පොල් ගෙඩියක් කඩන්න ගිහලා තමයි ඔව් පොල් ගෙඩියක් අකල් තැම්බියට මුණ දෙන්න උනේ. තිබ්බේ පිහියෙන් ගන්න ගිහලා පිහිය තලේ විසිකුණා මිට අතේ තියෙද්දි. ඉතින් අපි දැන් ඔක්කොම ගාලින් පීයක් ගන්න ඕනේ. ඔක්කොම ගාලින් පිහියක් බලන්නත් ඕන. තව බඩු ටිකක් ගන්නත් තියෙනවා. ඉතින් බඩු ටික තියනවාද කියලා අපි බලමු මෙතන තිබ්බේ නැත්තම් අපිට යන්න වෙනවා වෙන තැනකට. ඉතින් අපි මෙතන තිබ්බේ නැත්තම් එතනට යමු. නැත්තම් අපි මෙතනින් බඩු ටික අරගෙන අද ඉතින් ගෙදර යන්න ගියාම කල්පනා කරේ හෙට අපිට උයන්නත් බඩු ටිකක් ගන්න ඕනේ. ඉතින් ඒ ටිකත් අරගෙන යමුනේ. මේ කිරි බබා කිරි ගන්නවා, කිරි තෝරනවා. ඉතින් එයාට කිරි ඕනෙලු. එයාට කිරි ඕනෙලු. මේ ඉන්නේ කිරි බබා. කිරි බබා මෙයා ඇවිල්ලා පොඩි බබා. පොඩි බබාට කිරි ඕනලුනේ. ඉතින් කිරි අරන් දෙනවා. අපි රාමෙන් එකක් ගන්නයි යන්නේ. මොනවද ගන්නෙ? මොන පාටද ගන්නෙ? තියෙන්නේ රතු එක තමයි. නෝමල් ඒක තමයි තියෙන ඩබල් ස්පයිසි එක නේ. අද තියෙන ඩබල් ස්පයිසි. වෙනවද ගන්න රතු එකක් තියෙන ඩබල් ස්පයිසි. මේකත් හොඳයි මේක මේ ඒක එච්චර චීස් වැඩි නේ. දැවිල්ල නැහැ. දැවිල්ල නැහැ. මේක නම් කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි මේක සැර වැඩි. අපි හැමෝගෙම ප්‍රියතම චොකලට් එක තියෙනවා. ඉතින් අරගන්න ඕන. ටක් ගන්න බෑ. චොකලට් දැන් කණ එක නවත්තලා තියෙනවා. ආපු දවස්වල කාලා මහත් වුණා. දැන් ඉතින් නවත්තලා තියෙනවා. ඒ වුණාට දුකයි. චොකලට් ඉල්ල නහයෙන් යනවා. දැන් චොකලට් එපා කියන නහයෙන් යනවා. අපි පිහි ගන්න තැනට ආවා. අපි මේ පිහිය ගමු. මේක හොඳයිද? මේකක් හොඳයි වගේ මේක ඔක්කොටම වගේ හොඳයි. මොස් කපන්නත් පුළුවන්. හැම එකටම වගේ හොඳයි මේක. එහෙනම් එක් ගමු. අපි දැන් පිහියක් ගත්තා. ඔව් අපි දැන් පිහියක් ගත්තා. පිහියක් හම්බ වුණා මේ තියෙන පිහිය. ඉතින් දිවාම් 29ක් කියලා තමයි ගහලා තිබ්බේ. අපි ගිහිල්ලා බලමු කීයක්ද කියලා. 29 කියලා ගහලා තිබ්බට සමහරට වෙනස් වෙන වෙලාවල් තියෙන. ඒ කියන්නේ කවුරු හරි ගෙනල්ලා ඒක අර අතනින් මෙතනට තියෙන ඒ වගේ කට්ටියක් තියෙනවා. සමහර කට්ටිය ගත්ත තැනින් තියන්නේ නැහැ මේ වගේ කට්ටිය. ඉතින් මේ ඒක හින්දා අපි ගිහිල්ලා බලමු. ඒකට ප්‍රයිස් ටැග් එක චෙක් කරලා බලන්න ඕනේ. මොකද මිස් එක නේද? එපා. ඔය කිත්ත තමයි ඔය පස්සේ ආපෝ ගන්න. දැන් ඉතින් මේ දිගටම තියෙන්නේ මොනවාද? මොනවද තියෙන්නේ? චොකලට් ලෝකයා. චොකලට්. ඉස්සර වගේ දේවල් චොකලට් වලට වැඩි ආසාවක් නැහැ නේ. උනේ දැන් කන්න බෑ. මේ බ්‍රිටානිය එක දිනනවා. කො? බිස්කට් තියෙනවා. ඒකත් කන්න. මේ බිස්කට් එක රසයි නේ. මේකේ චොකලට් එක තමයි රස. බ්‍රිටානියා එකේ. මෙහි සල්ලි වලින් ඉතින් දිරාම් 27යි. අපි ගන්න මේ පාන් එක තමයි. මේ පාන් එක රසයි. රසක් කියන්නේ ලොකු රහක් නෑ. ඒකට බටර් ගෑවම රහයි. හැබැයි මේක හොඳයි නේ. ඇඟට හොඳයි. මෙතන දාලා දෙනවා ක්‍රොසන් එක. මේ මේවත් දාලා. මේක රසයි. එදා අපි ගියානේ මේක. ඔව්. මේ නෑ මේක නෙමෙයි අපි ගියානේ. මේ සිනමන් එකනේ. ඊගායි චොකලට්. යාළුවනේ මේ තමයි නෑ මට පොල් ගොඩක් ඕනේ නෑ පෝෂ් ඉවරයි ඉවර? ඔව් ඉවරයි ඔක්කොම ඔව් හතරයි තිබ්බේ මං ඉතින් හතරම කෑවා මේ දෙකක් ඇති දෙකක් ඇද්ද? ඔව් ඒක විතර ලොකු දෙයක් අපි පොල් ගත්තා එහෙම තමයි පොල් එන්නේ ලංකාවේ පොල් බලන්න ලංකාවේ පොල් නෑ මේ පොල් ගෙඩිය හිච්චි පොල් කරපිංච තියෙනවා ලංකාවේ කරපිංචා අපි මුරුංගා කොළ තෝරන ගමන් මේක හොඳයිද මුරුංගා මැල්ලුමක් හදන්න යන්නේ එකක් ඇද්ද දෙකක් එයා තමයි තෝරන්නේ මම තමයි හදන්නේ එකක් ඇති මේක
කට් වෙලාද කියලා බලන්නේ. මෙහි පිටර ළමයි කේසස් තියෙන්නේ. එක කේස් එක 30ක් තියෙනවා. එතකොට 15 පැක් එකක් තියෙනවා, 30 පැක් එකක් තියෙනවා. අපි ඉතින් ගොඩක් වෙලාවට 30 පැක් එක තමයි ගන්නෙ. ඒක අපිට සතියේටම ඇති. මදි වෙන්නේ නැහැ වැඩි වුණොත් මිසක්. ඔන්න දිනවා අයිස්ක්‍රීම් ඕකයක්. අපි අරහෙන් ගන්න කීයද? පැනල එක 3ට නේ. පැනල එක 3යි නේ. ඉතින් මේකේ 3:65ට නම් යන්න බෑ. එහෙම. ඉතින් මේක දැන් නෑ නේ ඉග්ලෝ එක නේ. බලන්න බබලේ අන්න යන්නේ. අපි අයිස්ක්‍රීම් එකක් ගත්තා. චොක්ලට් අයිස්ක්‍රීම් එකක් ගත්තේ. chicken. මගේ සීරියල් එක. ඉතින් අපි මේ විදිහට යනවා. අරගෙන ඉවරයි. මේ මාළු කඩේ මේ මාළු ගන්න යන්නේ. කමාළු ගන්න යන්නේ. ඔස්කා මාළු අද නෑ. අද නෑ. ඉන්නවා. ඉතින් දැන් ඉවරයි. හරි අපි දැන් ගත් එක්ක කන්නයි යන්නේ. මෙයා නම් කාලේ ඉවරයි ඔල්රෙඩි. ඒක ප්ලස් පිට කරන තමයි රස ඉතින්. අදිශෝ කොහොමද? ඒ රහයි. ටිකක් පාර. හැබැයි ටික ෆ්‍රෙෂ් මදි. මං හිතන්නේ උදේ දාපුවා වෙන්නද. හැබැයි රහයි නම හරියක් නෑ. නේ? AC එකේ තියෙන එක. AC එකේ තියෙන AC එකට කොහමද? කූල් එක කියන්නේ. කාටද? මට කොයිද? ඔව් කාගිය? කොහෙද? නෑ. අපි ගත්තු අයිස්ක්‍රීම් එක කාලා බලමු. හේ මොකද ලාදී? ආයි හැප්පිලාද කොහෙද? පියාලා බලමු. වව් රසයි. අයිස්ක්‍රීම් මේ කඩලා තිබ්බේ. කාලා බලමු. ස්පාසුවක් නැහැ ගෙදර යනකම්. අපි මොහොත පැත්තට පොඩ්ඩක් ආවා. ගෙදර යන්න කලින් මුහුද පැත්තට ආවා. ඔයාව ඉන්නේ නෑ. කලුනේ. නෑ. මේ කට්ට කරවලේලා. කියන්න මම කියමින් හිටියේ ඔබතුමා. ඉතින් අපි බීච් එක පැත්තට ආවා. බීච් එක බලන්නේ දැකලා නෑනේ ගොඩ කාලෙකින්. ගොඩ කාලෙකින් බීච් දැකලා. එක්කෙනෙක් අයිස්ක්‍රීම් බකට් එක මත් වෙලා ඉන්නේ ඒකයි. ඔව් ඔබ තියෙන්නේ කොයි පැත්තද කියලා ඔයාලම හිතා ගන්නකො. තියෙන්නේ ඉතින් මේ පැත්ත ඉතින් ඔයාගේ පැත්තේ තියන්න බෑනේ. ඒ බැරි. මම පොත් මේ තියෙන්නේ නැද්ද? නෑ. තියන්න බෑනේ. අන්තිමට කාපු මිනිස්සයා තමයි ඔක පැත්තක ඉඳලා තියෙන්නේ. කාලා නෙමෙයි ඔක නාලා තියෙන්නේ. කාලා නාලා හාලා. මේ තියෙන්නේ නේද? මොකද නේ නිදි මත දානේ ඊයේ 8ට නිදාගත්තේ. හරිද? අද නැගිටි පාන්දර 5:00ට මදිද නිදාගත්තා. දැන් නිදා ගන්න ඕන. පාන්දර එකට ඇහැරෙන්න මැච් එක බලන්න. මොකද? මැච් එක බලන්න. ඊයේ තෙලාම එක තියෙන සද්ද නැතුව නිදාගත්තේ කවුද දන්නේ?
එලාම් එක වැදුන්නේ නැති. එලාම එක වැදෙන්න ඇති. ඔයා ෂුවර් එකට එලාම් එක වැදුනා නම් එලාම් එක දෙපාර තුන් පාර වදිනවනේ බං. දෙපාර තුන් පාරක් අදින්න එලාම එක දෙපාර තුන් පාරක් තිබෙන්නේ නැහැ නේ. එලාම් එක ඔෆ් කරේ නැත්නම් ඒක ස්නූස් වෙලා ආයෙ වදිනවා. ඔයා සිඩිට කියන්නේ මේවා කරන්නේ ටේබල් එක ටේබල් එකට තිබුණා සිඩිටනේ කෑ ගහන්න. මං කෑගේ. දෙපාන්දර හයේ ලාම් එක කියලා කෑ ගහ. නැත්නම් ඉතින් ලාම්යක් වදින්න නැතු වෙන්නේ නැහැ නේ. එච්චර බැච් එක බලා කිඩ්ඩි මිනිස්සයා මේ එලාම් එක ඔෆ් කරන් දා ගන්නවා. හරි අපි දෙන්න ගැන පොඩ්ඩක් කියමු. මේ දන්නේ නැහැ නේ කට්ටිය වැදුවට. මං තමයි හාන්සි. මන් තමයි ආසිත. අපි දෙන්න මැරි කරලා කොච්චර කාලයක් වෙනවද? අවුරුදු 5යි. හා? නැද්ද? 4යි. නෑ. 4යි. නෑ. නැත්නම් මොකේ? අවුරුදු 4ක් නෙමෙයි. වෙනව? කොයිද? 3මාරක්ද කොයිද? 3මාරක් කොහෙද වෙන්නේ නේ? මෙහෙට ඇවිල්ලා මම අවුරුදු 3ක් වෙනවද? මීරේලෝ අවුරුදු 2මාරයි. ඔයා ආවේ 2024. 3යි. උතර බැන්දේ 23. උතර 3මාර. ඒක තමයි කිව්වේ. 5ක් කියන්නේ. හරි ඒක ඇති. තව ආසායක වෙනසක් නැති. hey guys අපි දැන් ගෙදර ආවා. අපි දැන් බඩු ටිකත් අරගෙන ඉවරයි. දැන් හොඳටම මහන්සි අද මම වැඩටත් දීලා ඇවිල්ලා මෙයාගේ බඩු ටික ගන්නත් අද මම එයා එක්කන් ඉතින් ආයේ වෙන දවසක් නැහැ නේ. ඉතින් ගන්න උයන්න එපා. කන්නත් එපා. හෙට උය හොඳට උයලා හෙට හොඳට කන්න ඕන. ඔව්. හෙට සන්ඩේ නේ. ඉතින් අපි වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔව්. එන කමු. අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේක අපේ දෙවෙනි වීඩියෝ එක නේ. කැමති නම් like කරන්න, කැමති නම් share කරන්න, කැමති නම් comment කරන්න. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. කැමති නැත්නම් ඒ subscribe කරන්න අවුලන්නේ.